කොහොමද ඔයාලට අලුත් අවුරුද්දත් ළඟම එන නිසා හැමෝම කාර්යබහුල වෙලා ඇති නේද? ඉතින් මේ අලුත් අවුරුද්දේ ඔයාගේ හීන බලාපොරොත්තු ඉටු කරගන්න ගමන් ජීවිතේ සතුටින් සැහැල්ලුවෙන් ගත කරන්න ටිප් එකක් තමයි මම මේ කියන්න හදන්නේ. ඒකට ඔයාට ඕනි කරන්නේ පොත් කිහිපයක් විතරයි. හරි, එහෙනම් අපි පොත්වලට කවර දාන ගමන්ම කතා කරමුකෝ. ඕනම වැඩක් කරද්දී අපි ඒක ලස්සනට පිළිවෙලට පටන් ගත්තොත් තමයි අපිට ඒ වැඩේ එක දිගට කරගෙන යන්න ආස හිතෙන්නේ. ඒ නිසා ඔන්න මම ලෑස්ති වෙන්නේ මගේ පොත්වලට කවර ටිකක් දාගන්න. මම පොත් 5ක් ගත්ත මේ වැඩේට. 3ක් B5 පොත්, අනිත් ඒවා පොඩි නෝට්බුක් දෙකක්. මේ මගේ බුලට් ජර්නල් එක. එහෙමත් නැත්නම් අපි කියන්නේ ඉයර් ප්ලෑන් එකක් කියලා. ඉතින් බුලට් ජර්නල් එකක් හදන්නේ කොහොමද කියලා මම කලින් වීඩියෝ එකේ කරලා තියෙනවා. ඒ නිසා මම ආයේ ගැන මේ වීඩියෝ එකේ විස්තර කරන්න යන්නේ නැහැ. ඉතින් මගේ බුලට් ජර්නල් වීඩියෝ එක බලපු කෙනෙක් නම් දකින්න ඇති. මම ඒකේ බුලට් ජර්නල් එකට දාලා තියෙන වෙන කවර් එකක්. ඉතින් මම අනිත් පොත්වලට කවර දාන රැපින් පේපර් එකක් ගෙනාවා. ඒක ලස්සන නිසා ආයි මට හිතුණා මේකටත් ඒ කවර් එකම දාන්න ඕනි කියලා. අපිට වැදගත්ම දෙයක් තමයි බජට් ප්ලෑන් බුක් එකක් මේන්ටේන් කරන එක. ඉතින් හැමෝම කියන කතාවක්නේ හොයන සල්ලි වලට මොනවද වෙන්නේ කියලා දන්නේ නැහැ කියන එක. ඉතින් ඒ ප්‍රශ්නෙට හොඳම විසඳුමක් තමයි බජට් ප්ලෑන් බුක් එකක් තියාගන්න එක. ඉතින් මම ඊළඟ වීඩියෝ එකෙන් අරන් එන්නම් බජට් ප්ලෑන් බුක් එකක් අපිට ගැලපෙන විදිහට හරියට හදාගන්නේ කොහොමද කියලා. මේ නම් යන්නේ වැඩ ලේසි කරගන්න හදපු පොතක් ගැන නෙමෙයි. මට හිතුණා 2026 අවුරුද්දට ග්‍රැටිටියුඩ් ජර්නල් එකක් ලියන්න. මොකද මම ඊට කලින් ග්‍රැටිටියුඩ් ජර්නල් එකක් ලියලා තිබුණේ නැහැ. ඉතින් මට ආස හිතුණා ලබන අවුරුද්දේ ඉඳන් ග්‍රැටිටියුඩ් ජර්නල් එකක් පාවිච්චි කරන්න. ඊළඟ අවුරුද්දට හැදුවට මොකද මම දැනටමත් මගේ ග්‍රැටිටියුඩ් ජර්නල් එක ලියලා තියෙන්නේ. මොකද දන්නවද මගේ පළවෙනි වීඩියෝ එකට යාළුවෙක් කමෙන්ට් එකක් දාලා තිබුණා. ඉතින් මට ඒ ගැන ගොඩාක් සතුටුයි. ඒ නිසා මම ඒකට ග්‍රේට්ෆුල් වෙලා මගේ ග්‍රැටිටියුඩ් ජර්නල් එක ලිව්වා. තව මම නෝට්බුක් එකක් තියාගන්නවා විශේෂ දේවල් ලියන්න. ඒ කියන්නේ හිතන්නකෝ මට වීඩියෝ එකක් කරන්න මොකක් හරි අයිඩියා එකක් ආවා කියලා. එතකොට මම කරන්නේ ඒක මගේ නෝට්බුක් එකේ ලියලා තියාගන්නවා. මොකද නැත්තම් අපිට පස්සේ අමතක වෙලා යනවනේ. ඉතින් ඔයාලටත් පුළුවන් විශේෂ දේවල් ලියලා තියාගන්න මේ වගේ පොඩි පොතක් තියාගන්න. ඒක ඔයාගේ ස්මෝල් බිස්නස් එක ගැන දෙයක් වෙන්න පුළුවන්. එහෙම නැත්තම් ඔයා වෙනුවෙන් හරි ඔයාගේ ගෙදර අය වෙනුවෙන් හරි කරන් ඉන්න දෙයක් වෙන්න පුළුවන්. මේ වගේ අපිට එක එක විදිහ අදහස් එනවනේ. අන්න ඒ වගේ දේවල් ලියලා තියාගන්න. මේ විදිහට නෝට්බුක් එකක් තියාගන්න. මොකද ඉතින් අදහස් එන තරමට ඒවා අපේ ඔළුවේ ගොඩ ගහලා තියාගන්න බැහැනේ. ටික දවසක් යද්දී අපිට ඒවා අමතක වෙලාම යනවා. ඊළඟ එක to do book එක. ඉතින් ඔයා ජොබ් එකක් කරන කෙනෙක් වුණත්, ගෙදරට වෙලා ඉන්න කෙනෙක් වුණත්, එහෙම නැත්නම් ඉගෙන ගන්න කෙනෙක් වුණත් ඔයාට දවස පුරාම කරන්න වැඩ රාජකාරි ගොඩක් ඇති. හැමදාම උදේට හරි කලින් දවසේ රැට හරි අදාළ දවසේ කරන්න තියෙන වැඩ ටික මේ පොතේ ලිස්ට් එකක් විදිහට ලියා ගන්න පුළුවන්. ඊට පස්සේ ඉවර කරන වැඩ ඉස්සරහින් පොඩි ටික් මාක් එකක් දාගන්න. මේ විදිහට කරන එකෙන් අපේ අත්‍යවශ්‍ය වැඩ මගහැරෙන්නෙත් නැහැ. මගහැරුණු වැඩ ගොඩ ගැහෙන්නෙත් නැහැ.
මේ වීඩියෝ එකෙන් ඔයාලා මොනා හරි ගන්න ඇති කියලා හිතනවා. ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් කරගෙන යන්න. මාත් එක්ක එකතු වෙලා හිටියට ගොඩක් ස්තුතියි.